ඊළඟට අපි බලනවා මේ satisfaction and value delivery. ඊට පස්සේ consumers ගේ තියෙන ප්‍රධාන හරයන් තුනයි. එකක් තමයි self worth වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ට හිතෙනවා මේක තමන් නිකන් දියුණුවයි කියලා පෙන්වනවා. උදාහරණයක් ගත්තොත් අපි බෙන්ස් කාර් එකක් ගත්තොත් ඒ කාර් අපි උදාහරණයක් ඒ උදාහරණයක් ගත්තොත් බෙන්ස් කාර් එකක් ගත්තොත් අපි ඒ වාහනේ ගන්නේ මේ යන්න ඕන කම නෙමෙයි. අපේ ආදායම් මට්ටමත් පෙන්වන්නත් එකම තමයි. එතකොට මිනිස්සු කන්සියුමර්ස් බලාපොරොත්තු වෙනවා ඒකෙන් තමන්ට බෝධයක් තමන්ට වටිනාකමක් හම්බ වෙයි කියලා ඒ ප්‍රොඩක්ට් එක හිමි. එතකොට එනේව දෙයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඩිසෝනන්ස් රිඩක්ෂන්. ඒ කියන්නේ ඉතින් තියෙන අපහසුතා බලක්වන එක තියෙන එක. එතකොට දැන් Apple ෆෝන් එකක් ගනි. ඒ උදාහරණයක් ගත්තොත් Apple අනිත් ෆෝන් වලට වඩා ඩියුරබිලිටි එක වැඩි. ඒ කියන්නේ දැන් අපි Samsung ෆෝන් එකක් ගොඩාක් කල් තියලා ගොඩාක් කල් තියන් ඉඳලා එකපාරට පාවිච්චි කරොත් අර කලින් ගත්ත performance එකම හම්බ වෙන්නේ නැහැ. නමුත් Apple ෆෝන් එක නෙමෙයි අවුරුදු ගානකට පස්සේ පාවිච්චි කරත් ඒ performance එකම ගන්න පුළුවන් සහ ගොඩාක් fast අනිත් ඒවාට වඩා. ඉතින් මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න මිනිස්සු හිතනවා මේ තියෙන ප්‍රශ්නේ කියන්නේ ඩියුරබිලිටි එකයි ඒ ෆාස්ට් එකයි Apple ෆෝන් වලින් ගන්න පුළුවන් කියලා. කියන්නේ තියෙන ඒ ප්‍රශ්නේ මග අරව ගන්න පුළුවන් කියලා හිතනවා. අන්න ඒ වගේ එකක් තමයි මේ කන්සියුමර්ස්ලා කියන්නේ. අනිත් එක තියෙන්නේ කන්ට්‍රෝල්. කියන්නේ මට ඕන විදිහට කරන්න පුළුවන්. දැන් ෆෝන් එකක් ගත්තොත් ඒකේ හැම ෆීචර් එකක්ම තියෙනවා. හැම ඕන ෆොටෝ ගන්න පුළුවන්, කැමරා ගන්න පුළුවන්, මට හිතන දේවල් මට හැමදේම කරන්න පුළුවන් කියලා ඒ කන්ට්‍රෝල් එක ගන්න එක තමයි කන්සියුමර් අරමුණ. ආපහු කිව්වොත් කන්සියුමර්ට තියෙන්නේ අවශ්‍යතා තුනක්. නැත්තම් කන්සියුමර්ගේ තියෙන හරයන් තුනයි තියෙන්නේ. එකක් තමයි ඒ එක ප්‍රොඩක්ට් එකක් ගැනීමෙන් එයාට වටිනාකමක් හම්බ වෙයි කියලා හිතනවා. සහ ඒ ප්‍රොඩක්ට් එක ගැනීමෙන් මට තියෙන ප්‍රශ්න මග අරව ගන්න පුළුවන් කියලා හිතනවා. අනිත් එක තමයි ඒ ප්‍රොඩක්ට් එක ගැනීමෙන් මට ඊට සම්බන්ධ හැමදේම කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා හිතනවා. පළවෙනි එක තමයි Apple ෆෝන් එකක් ගත්තොත් මට ලොකු සමාජයෙන් වටිනාකමක් හම්බ වෙයි කියලා හිතනවා. සහ Apple ෆෝන් එකේ තියෙන ඒ ඩියුරබිලිටි එක හම්බ වෙන නිසා අර තියෙන ඩියුරබිලිටි එක නැතිකම ප්‍රශ්නයක්නේ. ඒක මග අරව ගන්න පුළුවන්. සහ කන්ට්‍රෝල්. කියන්නේ Apple ෆෝන් එකේ ඕනම දෙයක් කැමරා ගන්න එකක්, වීඩියෝ ගන්න එකක් සහ එඩිටිං සිස්ටම් එක කරන්න පුළුවන් කියලා හිතනවා. කන්ට්‍රෝල් කියන එකට ප්‍රධාන දෙයක් තමයි Windows app Windows ෆෝන් වල Android ෆෝන්. දැන් Windows ෆෝන් වල app store එක Windows ෆෝන් ස්ටෝර් එක ඇප් තියෙන ඒවා ගොඩක් අඩුයි. ඒකින්ද මිනිස්සු ඒතොර කන්ට්‍රෝල් කරගන්න බැහැනේ. කියන්නේ ඇප් තියෙනවා කියන්නේ ඕන දෙයක් ෆෝන් එකෙන් කරන්න පුළුවන්. එතකොට මිනිස්සු ගොඩක් Windows ෆෝන් වලට වඩා Android ෆෝන් වලට යොමු වෙන හේතුව තමයි මේ ඔය App Store එකේ ගොඩක් Windows වල ඇප් අඩුයි. ඒකින්ද මිනිස්සු ඒ කියන්නේ ඇප් අඩුයි කියලා කියන්නේ මොකද්ද? මට ඕන දෙයක් කන්ට්‍රෝල් කරන්න බෑ. ෆෝන් එකකින් මොකක්වත් දෙයක් ඇප් එක පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ මුකුත් කරන්න බෑ. ඒකින්ද මම Windows ෆෝන් එකක් ගන්නවට වඩා Android ෆෝන් එකක් ගන්නවා. අන්න ඒක තමයි මෙතන තියෙන දේ. එතකොට කන්සියුමර්ස් කියන කස්ටමර් කිව්වොත් කින් කෙනෙක්. එතකොට කස්ටමර් තමයි ප්‍රධාන. ඒක කස්ටමර් තමයි බඩු ගන්නෙ. ඒක ඉඳලා කින් කෙනෙක්. එතකොට අපිට කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක ලෙවල් 3කට බෙදන්න. එතකොට කස්ටමර් හයර් ප්‍රිසර්ව් වැලියු කියලා කියන්නේ ඒක මාරයි. නියමයි පට්ට කියලා කියන්නේ. එතකොට ගොඩක් එයා සැටිස්ෆයිඩ් වෙලා ඩිලයිටඩ් වෙලා. එතකොට නැත්තම් හොඳයි අවුලක් නැහැ ෂේප් කියලා කියන එක තමයි මේ ඉක්වල් ප්‍රිසර්ව් එක. එයාට ලොකු හොඳකුත් තේරෙන්නේ නැහැ. ලොකු නරකුත් තේරෙන්නේ නැහැ. ෂේප් අවුලක් නැහැ. එතකොට එතකොට ලෝවර් ප්‍රිසර්ව් වැලියු කියලා කියන්නේ අඩුයි ඩිසපොයින්ටඩ් වෙනවා.
ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ වැඩක් නෑ හරි නෑ ඒ වගේ දේවල්. උදාහරණයක් අපේ එල් කැන්ටිමි කෑම වගේ තමයි ඉතින් 6 පීස් එක වැලි. ඒ කියන්නේ නියමයි කෑම 6 කියලා කියන. ඉතින් වලේ කෑම තමයි නිකන් ඉක්වල්. අවුලකුත් නෑ ලොකු හොඳකුත් නෑ නරකුත් නෑ ඒ වගේ. අර ගොඩ උඩ ගොඩ යට කැන්ටින් තමයි ඉතින් ලෝ පෙසු. පෝ වැඩක් නැහැ කියලා කියන එක තමයි තියෙන්නේ. ඒක තමයි ලෙවල් 3. එතකොට මේ එක්ස්පෙක්ටේෂන් එක ක්‍රියේට් වෙන්නේ ප්‍රොමිසස්. ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කියනවා මෙච්චර ෆීචර්ස් තියෙනවා මෙච්චර ෆීචර්ස් තියෙනවා මෙච්චර ෆීචර්ස් තියෙනවා දේවල් අන්න එතකොට තමයි අපි උදාහරණයක් අර ඉස්සෙල් කලින් ගත්ත උදාහරණේ බයිසිකල ලීටරයකින් කිලෝමීටර් 100ක් දුවන්න පුළුවන් කියලා ප්‍රොමිසස් දෙනවා. එතකොට මිනිස්සු හිතනවා නියම ඇති හොඳ ඇති එක්ස්පෙක්ටේෂන්. ඊට පස්සේ past experience මාස් එක්ස්පීරියන්ස් කියලා කියන්නේ මම කලින් පාවිච්චි කරලා තියෙනවා ඒක හොඳයි. දැන් අපි සමහර කඩවල වලට යනවා අපිට කලින් ගත්ත බඩු හොඳයි. ඒකින්ද අපි දැන් eBay එකෙන් බඩු ගන්නකොට අපි කලින් ගත්ත කාගේ හරි බඩු ගන්න අපි කැමතියි. මොකද අපි දන්නවා එයා හරිම සෙලර් කෙනෙක් කියලා. ඒ කියන්නේ past experience එකෙන් දන්නවා මේක එක්ස්පෙක්ට් කරනවා ඊළඟ ප්‍රොඩක්ට් එකත් හොඳයි කියලා. මේ වගේ දෙයක් තමයි හිතේ. word of mouth කියන්නේ කටින් කටයක්. ඒක කවුරු හරි කිව්වොත් මේක හොඳයි කියලා. දැන් උදාහරණයක් අපි A level class වල පන්ති යන්නේ අපි ගිහිල්ලා නෙමෙයිනේ. අපි මුලින් බලනවා අපි අයියලාගෙන් අක්කලෙන් අහනවා කොහොමද ඒක පන්ති. මේ පන්ති එතකොට එයා කියනවා නම් හොඳයි කියලා අපි එකට යනවා. නරකයි කියනවනම් අපි යන්නේ නැහැ. එතකොට කස්ටමර් එක්ස්පෙක්ටේෂන් වැලියු එක මේ රඳා පවතින්නේ මේ ප්‍රොමිසස් past experience word of mouth. අපි ඊළඟට බලමු මේ වැලියු කියන්නේ මොකක්ද කියලා.